1997 අගෝස්තු 31 ඩයනා කුමරියගේ මරණය මුළු ලෝකෙම ඇත්තටම කම්පා වුණු සිදුවීමක්. ඔව් ඒක නම් එහෙම තමයි. ඒ කියන්නේ ඒ වෙලාවේ ඒක ලොකු ආරංචියක් වුණා. ඉතින් අද අපි බලමු මේ සිද්ධියෙන් පස්සේ මතුවුණු අර විවිධ කාරණා. විමර්ශන, මතභේද, අර කුමන්ත්‍රණ කතාපවා තිබුණා නේද? ඒ ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. හරි ඒක හොඳයි. ගොඩක් පැති තියෙන මේ කතාවේ. අපේ මේ කතා බහට අපි පදනම් කරගන්නේ ප්‍රංශ, බ්‍රිතාන්‍ය නිල විමර්ශන වාර්තා. ඔව් අර ඔපරේෂන් පැජට් කියන එක විශේෂයි. ඔව් ඒකයි අල්ෆයිඩ් නඩුව පත්තර වාර්තා විකිපීඩියා සටහන් පවා මේ කුමන්ත්‍රණ ගැන තියෙනවා. ගොඩක් මූලාශ්‍ර තියෙනවා. ඉතින් අරමුණ තමයි මේ හැමදේම අරගල මේකේ ඇත්ත නැත්ත හොයන ගමන් වැදගත්ම කරුණු ටික අපේ අහන අයට සරලව කියන එක. පටන් ගමු. සිදුවීම මතක් කළොත් ආයෙත් 1997 අගෝස්තු 31 පැරිස් නුවර අර පොන්ට් ද ලැල්මා උමං මාර්ගය. ඔව් මර්සිඩීස් කාර් එකක් කනුවක ඇප්පෙනවා.